Honorable Vijitha Herath, you have 20 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බාරගත්තේ බංකොලොත් වෙච්ච ආර්ථිකයක්. ඊටාම කෙටි කාලයක් තුල ආර්ථික සැලසුම්කරණය මූල්‍ය විනය යටතේ අපේ ආර්ථිකය දවසින් දවස ශක්තිමත් තැනකට ගේන්න අපි සමත් වෙලා තියෙනවා. අද අපි අවුරුද්දක් ගත කරලා තියෙනවා. මේ අවුරුද්දක කෙටි කාලය තුල අනාගතයේ ආර්ථිකය ශක්තිමත් කරන දිශානතියට මෙහෙවන්න මූලික පදනම අත්තිවාරම අපි යොදලා තියෙනවා. ඒ අත්තිවාරම යොදන තවත් එක් පියවරක් තමයි අපි මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය. ලබන වසර සඳහා අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තිය මත පදනම් වෙච්ච වැඩසටහන. ඉතා පැහැදිලිව අපි ඉතා ශක්තිමත් ගමනක් යනවා. ආර්ථිකය අද දවසින් දවස ස්ථාවර වෙමින් යනවා. ඒ වගේම රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. ජාතිවාදී ආගම්වාදී ගැටුම් නැහැ. පහුගිය ඉතිහාසයේ එහෙම නෙමෙයි. ආර්ථිකය කඩාගෙන වැටෙන තත්ත්වයක් තිබුණා. වංචා දූෂණ වලින් පිරිච්ච තත්ත්වයක් තිබුණා. ජාතිවාදී ආගම්වාදී කෝලාහල තිබුණා. අද මේ සියල්ලෙන් තොර ඊටාම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපි නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව තමන්ගේ අනාගතය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු සහිතව ඉදිරියට යමින් තියෙනවා. එවැනි මොහොතක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මේ අයවැයේදී අපි ආර්ථිකයේ ඉලක්කයන් අපි සාකච්ඡා කරා. මේ දින ගණනක් තුල ඒ පිළිබඳව අපේ දැක්ම අපි ඉදිරිපත් කරා. විවිධ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් අදහස් ඉදිරිපත් කරා. අපේ මූලික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තියෙනවා. කවුරු මොනවා කිව්වත් අපි ඒ ගමන ඉතාමත් ශක්තිමත්ව සාර්ථකව ඉස්සරහට යනවා. රටේ ජනතාව ඒ ගමනත් එක්ක අත්වැල් බැඳගෙන බලාපොරොත්තු සහගතව ඉස්සරහට එනවා. එවැනි මොහොතකදී තමයි අවුරුදු 200කට වැඩි කාලයක් අපේ රටේ ජාතික ධනය උපයන්න තමන්ගේ දහඩිය මහන්සිය වගුරොප්පු මේ රටේ මලේගම් ජනතාවගේ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අපි අද මැදිහත් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 200ක් ඔවුන්ට ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. ඔවුන්ට හරියට අද වෙනකන් ගෙයක් නැහැ. තමන්ගේම කියලා ඉඩම් කෑල්ලක් නැහැ. ජීවත් වෙන්න සරලන වැටුපක් නැහැ. වීඩු ඉල්ලේ, කාණි ඉල්ලේ, සම්බලම් ඉල්ලේ. මේ තමයි ප්‍රධාන ප්‍රශ්න තුන. එදා ඉඳලා අවුරුදු 100 ගාණක් මේ ජනතාව දුක් විඳේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. අද නිදහස් අධ්‍යාපනයේ අපි යමක් භුක්ති විඳිනවා නම්, නිදහස් සෞඛ්‍යයේ යම් අයිතිවාසිකමක් භුක්ති විඳිනවා නම්, අපේ රටේ ආර්ථිකය තුළ යම් කිසි හෝ වරප්‍රසාදයක් අපි රටේ ජනතාව විදිහට භුක්ති විඳිනවා නම්, ඒ සියල්ල උපයන්න කැපකිරීම කරපු ජනතාව තමයි මේ මලේගම් ජනතාව. අඩුම ගානේ ඒ මලේගම් ජනතාවට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයේ සහිතව හඳුන්වා දීමක් කරෙත් නැහැ. ඔවුන් හැමදාම වහල් භාවයට ඇදලා දාලා වහල් උසේ සලකලා තමයි කටයුතු කරේ. ඒ නිසාම විවිධ දේශපාලඥයන් හරහා උන්ට යන්න වුණා. විවිධ දේශපාලඥයන් ඔවුන්ව රැවට්ටුවා. ඒ මුට්ටිකාසි දේශපාලනය ඇතුලේ ඔවුන්ගේ ජීවිත තවත් අගාධයට තල්ලු වුණා. එහෙම අඳුරු අතීතයක් තමයි පහුගිය කාලයේ පුරාම අපේ මලේගම් ජනතාව අත්විඳි. අපි තා පැහැදිලිව බලයට එන්න කලින් ඓතිහාසික 60 ප්‍රකාශය ඉදිරිපත් කරලා එදා 60 නගරයේ ඉඳලා අපි සහතික කළා වතුකරේ ජනතාවට පොරොන්දුවක් දුන්නා. ජාතික ජනබල වේගී ආණ්ඩුව අපි බලයට ආපු ගමන් මේ අවුරුදු 200ක් තිස්සේ අනේක විද පීඩා විඳපු දුක් විඳපු වතුකරේ මේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න අපි උපරිමයෙන් මැදිහත් වෙනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්නේ, ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්නේ, ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ අධ්‍යාපන සෞඛ්‍ය සහ අනිකුත් යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නේ, ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් මේ රටේ
අනිකුත් සෑම සියලු පුරවැසියෙකුට තිබිය යුතු අයිතිවාසිකම් එක හා සමානව මේ මලයගම ජනතාවටත් ලැබිය යුතුයි කියන පිළිගැනීම අපි ලබා දෙනවා කියන එක තා පැහැදිලිව අපි සහතික වුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා මලයගම ජනතාව විදිහට අපි ඔවුන් හඳුන්වුවා. මෙතෙක් කල් ඔවුන් හඳුන්වලා තිබුණේ ඉන්දියානු සම්භවයක් සහිත පුරවැසියන් විදිහට. ඒ නිසාම ඔවුන් දෙවෙනි කොට සලකලා තමයි කටයුතු කරේ. එදා 1948 දී ඒ තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මොවුන්ට පළවෙනි වතාවට ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන්න හදනකොටත් එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි විරුද්ධ වුණේ. ඒ පුරවැසි පනත ගෙනාපු වෙලාවේ මෙරටේ පුරවැසියන් විදිහට පිළිගන්න එදා පැවතිච්ච ආණ්ඩුව එකගුණේ නැහැ, විරුද්ධ වුණා. ඔවුන්ට ඡන්දය විදිය දුන්නේ නැහැ 70 දශක වෙනකම්. ඔවුන් පිටස්තරේ විදිහට සැලකුවේ. ඔවුන් වහල්ලුන් විදිහට සැලකුවේ. හැබැයි ඔවුන්ගේ ඡන්ද ගන්න විවිධ උපක්‍රම යෙදුවත් ඔවුන්ගේ අයිතිවාසිකම් දෙන්න කිසිදු ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. ඒ නිසා තමයි මෙරටේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලැබිය යුතු සියලු අයිතිවාසිකම් ලබා දීමේ අපේ මූලික ප්‍රතිපත්තිමය රාමුවේ ඉඳලා අපි ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න මැදිහත් වුණේ. අද ඔවුන්ට ඉඩම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඔවුන්ට නිවාස ලබා දෙන්න අපි මේ අයවැය තුල විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඉන්දියානු ණය ආධාරය යටතේ අපි නිවාස ආදායමේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. ඔවුන්ට ස්ථිරව තමන්ගේ අයිතිය කියන්න පුළුවන් ඉඩම් ඔප්පුවක් ලබා දීමේ කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. දැනට ඒ සඳහා මූලික නෛතික පසුබිම අපි සකස් කරමින් යනවා. ඊළඟට ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ. හැමදාම ඡන්දවලදී මේ වැටුප ලබා දෙනවා කියලා රැවට්ටුවා. හැබැයි ලබා දුන්නේ නැහැ. ඉතින් අපි පෞගිය කාලේදී ඒ වතු හිමිකරුවන් එක්ක සාකච්ඡා කරා. ඔවුන් එක්ක විවිධ මට්ටමේ සාකච්ඡා වර කීපයක් පවත්වලා අවසානයේ ඔවුන් එකඟ වුණා ඔවුන්ගේ පැත්තෙන් රුපියල් 200ක් වැටුප් වැඩි කරන්න. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. අද කවුරුත් දන්නවා මේ රටේ මේසන් වැඩ අත්වැඩ දෙන්න ගියත් රුපියල් 3500ක් ඒ අත්වැඩ දෙන දෛනික කුලීකරුවට ලැබෙනවා. හැබැයි වතුකම් කරුවට අර අවකාශ එකේ පිච්චිලා කූඩෙල්ල කකා එහෙම නැත්නම් මහ වැස්සේ තෙමි තෙමි පාන්දර 4ට 5ට නැගිටලා වත්තේ වැඩට යන කම්කරුවට මේ සොච්චම් මුදලක් ලබා දෙන්නේ වැටුපු විදිහට. ඉන්න හිටින්න ගයක් නැතුව. බොන්න වතුර ටික හරියට නැතුව. වැසිකිලි පහසුකම් ටිකක් නැතුව. ඉතින් එහෙම ඉන්න වතුකර ජනතාවට ඒ මලයගම ජනතාවගේ අයිතිවාසිකම් සපයන්න තමයි අද මේ අපි අයවැයෙන් තීන්දුව ගත්තේ. ඉතින් වතු අයිතිකරුවන් එකඟුනේ රුපියල් 200 නම් ආණ්ඩුවක් විදිහට අපිට මේක තේරුණා මේක ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා රුපියල් මිලියන 5000ක් මේ වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කරන්න. ඒ භාණ්ඩාගාරයෙන් වැවිලි අමාත්‍යාංශයට වෙන් කරන්නේ සල්ලි. භාණ්ඩාගාරයෙන් ඍජුව මේ අයගේ පෞද්ගලික ආයතනයක වැඩ කරන සේවකෙකුට වැටුප් වැඩිවීමක් නෙමෙයි දෙන්නේ. වරද්දගෙන තියෙන්නේ මේ සමහරු. අපි තා පැහැදිලිව මහා භාණ්ඩාගාරයෙන් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා වැවිලි සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයට. ඒ අමාත්‍යාංශයට බලය හැකියාව නෛතික පසුබිම තියෙනවා වතු ශේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා මුදල් යොදවන්න. ඒකට නීතිමය කිසිදු බාධාවක් නැහැ. ඒක අල්ලස් කොමිසමට මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් කිසිදු ආකාරයකින් චැලෙන්ජ් කරන්න බෑ. නීතිය නොදන්නකමට ඒ වගේ ආයතන වලට යන්න ඇති. ඇත්ත ගත්තොත් අපි දන්නවා එවැනි මුදල් වෙන් කිරීම කරන අමාත්‍යාංශ විවිධ හේතුව. අස්වැසු මුදල් වෙන් කරන්න එහෙම තමයි. ඒතර අපේ රටේ අඩු ආදායම්ලාභී පවුලට ජීවත් වෙන්න අපි යම් දිවනාවක් දෙනවා. ඒතර ඒක මේ රටේ බදු ගෙවන මිනිස්සුගේ සල්ලි. බදු ඒ ජනතාවගේ බදු සල්ලි තමයි අපි අපව දෙන්නේ. මොනරාගල උග්ගොවියෝ උග්ගස් ටික විකුණ ගන්න බැරුව තමන්ගේ අස්වැන්නට සරලන ආදායම ගන්න බැරුව පීඩාවට ලක් වෙනකොට අපි ඒ ගොවියෝ වෙනුවෙන් යම් සහනයක් දෙනවා. ඒක ඒ අමාත්‍යාංශය හරහා ඒ කර්මාන්තයේ දිනු කිරීම සඳහා වෙන් කරන මුදලින් දෙන්නේ. ඒ විදිහට තමයි මේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කරපු
මිලියන 5000න් රුපියල් 200ක දිරිදීමනාවක් පැමිණීමේ දිරිදීමනාවක් ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒතර ඒක මේ ඒ වැඩිවීමත් දීමනත් එක්ක රුපියල් 400ක වැටුප් වැඩිවීමක් වෙනවා. මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් මලයගම් වැඩ කරන ජනතාවගේ වැටුප රුපියල් 400කින් එකවර කවදාකවත් වැඩි කරලා නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ආණ්ඩුව ඇවිල්ලා තමයි රුපියල් 400කින් පළවෙනි වතාවට වැටුප් වැඩිම කරේ. අවුරුදු 200ක් මේ රට තුල වැඩ කරා. අපේ ජාතික ධනෙ උපයුවා. ඒ ජාතික ධනෙ උපයන ජනතාවට රුපියල් 200ක්. අවුරුද්දකට රුපියල් ගානේ වැටුප් වැඩි කරා නම් අවුරුදු 200ක් රුපියල් 200ක්. අවුරුදු 200ක් මේ රටේ ජාතික ධනෙ උපයීම වෙනුවෙන් ලේ කඳුළු දහඩිය මහන්සි වෙච්ච ජනතාවක්. ඒ ජනතාව වෙනුවෙන් මේ අයිතිවාසිකම ලබා දෙනකොට අද කියන්න ලැජ්ජයි. ඒකට විරුද්ධව අල්ලස්සෝ දූෂණ කොමිසමට යන එක ගැන. අල්ලස්සෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන්නේ මේ රටේ මහජන ධනය කොල්ල කාපු හොරා කාපු දූෂිතයන්ට විරුද්ධව. ඒ අපරාධකරුවන්ට විරුද්ධව. අපි නම් මෙච්චර කල් අල්ලස් කොමිසමට පැමිණිලි දාලා තිබේ ඒකට. අද කොයිතරම් බංකොලොත් තත්ත්වයටපත් වුණාද කියනවා නම් කියන්න ලැජ්ජයි. මේ වැඩ කරන වතු ජනතාවට රුපියල් 200ක සොච්චම් මුදලක් ලබා දීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. මේ පැමිණිලි කරන മന്ത്രിවරිය මාතලේ දිස්ත්‍රික්කේ වතු ජනතාව නියෝජන ඉන්න දිස්ත්‍රික්කයක්. මලේගම් ජනතාව ජීවත් වන දිස්ත්‍රික්කයක්. අඩුම ගානේ මොලේ කලඳක් තිබ්බනම් මේ උගුලට අහු වෙන්නේ නැහැ. මේ ලනුව විපක්ෂ නායකතුමාගේ ලනුව කාලා අන්තිමට ගිහිල්ලා බෙල්ල තිබ්බා. මොලේ පොඩ්ඩක් තිබ්බනම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ. අද විපක්ෂය කරපු අන්තිම අමන තකතේරු මෝඩම වැඩේ තමයි මේක. මේ අවුරුදු 200ක් තිස්සේ මේ රටේ ජාතික ධනෙ උපයන්න මහන්සි වෙච්ච මලේගම් ජනතාවට ලබා දෙන රුපියල් 200ට විරුද්ධ වෙන එක. ලැජ්ජයි. ඒවට විරුද්ධව වචනයක් හරි කතා කරපු අය ගැන. කොන්ද කෙලින් තියාගෙන මනෝගණේෂන් මන්ත්‍රීතුමාලට, දිගම්බර මන්ත්‍රීතුමාලට, රාධකෘෂ්ණ මන්ත්‍රීතුමාලට ජීවන් තොණ්ඩමන්ට ඉන්න පුළුවන්ද? මේකට මේ රුපියල් 200 වැඩි කරනවට විරුද්ධ වෙන්න පුළුවන්. මේ කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙලා නුවරඑළියට බණ්ඩාර වලට බදුල් වලට යන්නත් බෑ. රුපියල් 200ට විරුද්ධ වෙලා අද පුළුවන් ද ඡන්දෙ දෙන්න විරුද්ධව? නෑ. මම ඉතා පැහැදිලිව කියනවා රාධකෘෂ්ණ මන්ත්‍රීතුමාට, දිගම්බර මන්ත්‍රීතුමාලට අද මේ අපි ඉදිරිපත් කරන අයවැය තුල වතුකම්කරු ජනතාවට රුපියල් 200ට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කරලා නැවත ගිහිල්ලා වතු ජනතාව රවට්ටන්න බෑ. ඒ නිසා හරි පැහැදිලි විපක්ෂය සමගි පෙරමුණ විදියට තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුවට පටහැනි තීන්දුවක් අද හැන්දෑවේ 6ට අනිවාර්යෙන් ගන්නවා. ඒකේ පෙර නිමිති අපිට පේනවා. ඒක පෙර නිමිති අපිට පේනවා. මොකද මේ තීන්දුවට යන්න බෑ. අල්ලස් කොමිසමට ගිහිල්ලා මේකට විරුද්ධව පැමිණිලි කරනකොට, මෙතන මේකට විරුද්ධව ප්‍රශ්න කරනකොට ඒ මන්ත්‍රීවරු කොහොමද තමන්ගේ කණ්ඩායම තුල තවත් කොන්දක් තියාගෙන ඉන්නේ? නෑ, ඉන්න බෑ. එක පැත්තකින් තමන්ගේ පක්ෂය ඇතුලේ, කණ්ඩායම ඇතුලේ ඒ තිවිච්ච එකඟතාවය නැති කරගන්න තැනකට විපක්ෂය අද වැටුණා. අනිත් පැත්තට මේ රටේ අවුරුදු 200ක් තිස්සේ මේ රටේ ජාතික ධනෙ උපයන ඒ කම්කරු ජනතාවට ලබා දෙන අයිතිවාසිකම් වලට විරුද්ධ වෙලා ඓතිහාසික වැරද්දක් කරගන්න. ඓතිහාසික වැරද්දක්. එදා ඡන්ද අයිතියට විරුද්ධ වුණා වගේම, එදා පුරවැසි භාවය ලබා දෙනවට විරුද්ධ වුණා වගේම, අද වතුකම්කරු ජනතාවට රුපියල් 200ක සොච්චම් වැටුප් වැඩිවීමක් ඒකටත් විරුද්ධ වෙන්න තරම් ඒ මෝඩ තීන්දුව ගන්නවා කියන්නේ ඓතිහාසික වැරද්දේ තවත් තීන්දුවක්. මේ වතු ජනතාව කියන්නේ වැඩිපුර ඉන්නේ කවුද? කාන්තාව. අද අපේ රටට වැඩිපුරම ආදායම් ලබා ගන්නේ
විදේශගත ශ්‍රමිකයන්. ඒ විදේශ ප්‍රේෂණ වලින් තමයි වැඩිම ආදායමක් ලැබෙන්නේ. මේ වෙනකොට අද වෙනකොට ඔක්තෝබර් මාසෙ දක්වා මාස 10ට ඩොලර් බිලියන 6.5ක ආදායමක් උපයලා තියෙනවා. මැද පෙරදිග අරාබිකරේ විවිධ රටවල දහසක් දුක් විඳින කාන්තාවෝ ගෙවල් වල කුඩි වැඩ කරලා ඒ හම්බ කරන සල්ලි තමයි වැඩි ප්‍රමාණයක් අපේ රටේ මේ විදේශ සංචිත විදිහට ඉදිරි එන්නේ. යුරෝපයේ සහ අනිකුත් රටවල වැඩ කරන අයගේ ආදායමත් එනවා. නමුත් එයින් වැඩි ප්‍රමාණයක් එන්නේ මැද පෙරදිග වැඩ කරන වැඩිපුරම කාන්තාවෝ වෙන සල්ලි. ඒ කියන්නේ අපේ රටේ ජාතික ආදායමේ ලොකු පංගුවක් දරන්නේ අපේ රටේ කාන්තාවෝ. දෙවෙනි ආදායම තියෙන්නේ අපේ ඇඟලුම් ශේෂ්ත්‍රය ඇඟලුම් කර්මාන්තේ. ඇඟලුම් කර්මාන්තෙත් වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. දෙවෙනියට අපිට ආදායම උපයන්නේත් අපේ රටේ කාන්තාවෝ. ඒ කියන්නේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ කාන්තාවෝ තමයි විදේශ විනිමය වැඩිපුරම ගේන්නේ. තුන්වෙනිව වැඩිම ආදායම විදේශ ආදායම ගේන කණ්ඩායම තමයි මේ අපි තේ අපනය තේ රබර් අපනයනෙන් ලබා ගන්න ආදායම. ඒ කියන්නේ එතනත් වැඩිම ආදායම උපයන්නේ කාන්තාවෝ. අද ඒ කාන්තාවන්ට විරුද්ධව ඒ කාන්තාවන්ට රුපියල් 200ක් වැඩි කරනවට විරුද්ධව විපක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියක් උසාවිය යනවා. අල්ලස් කොමිසමට යනවා. කාන්තාවක් විදිහටවත් හිතන්න තිබුණානේ. මේක ගැලපෙනවද Tamanට කියලා? කාන්තා නියෝජනයක් විදිහට අපි පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ ඉන්නවා. කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරනවා. වැඩ කරන කාන්තාව ගැන කතා කරනවා. එහෙම කතා කරනකොට පොඩ්ඩක් හරි තේරෙන්න එපා. මම මේ කරන්නේ ඓතිහාසික වැරද්දක් කියලා. නෑ. අර ලණුව කෑවා. ලණුව කාලා දූගෙන ගිහිල්ලා පත්තරේ නම දාගත්තා. හැබැයි මේකේ කිසිදු නීතිමය පදනමක් නැහැ. මං කලින් කිව්වා වගේ ඉතා පැහැදිලිව නීත්‍යානුකූල පදනම යටතේ අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේ වතුකම්කරු ජනතාවට අද රජයක් විදිහට අපේ වගකීමක්. ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්නේ, නිවාස ප්‍රශ්නේ, ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ විසඳීම අපේ වගකීමක්. අපිට මතකයි සමහර විපක්ෂ මන්ත්‍රීවරු වතු ජනතාව ළඟට ගිහිල්ලා කිව්වා පුළුවන් නම් ජාතික මාලිමාවේ ආණ්ඩුවෙන් රුපියල් 50ක් වැඩි කරලා පෙන්නලා බලන්න කියලා. අභියෝග කරා. තොන්නමන් මන්ත්‍රීවරයා හැටන් වල ගිහිල්ලා කොටගල ගිහිල්ලා අර මලේගම් ජනතාව ආමන්ත්‍රණය කරලා අභියෝග කරා පුළුවන් නම් අලුත් ආණ්ඩුවෙන් රුපියල් 50ක වැටුප් වැඩිවීමක් අරගෙන පෙන්නන්න කියලා. 50ක් නෙමෙයි අද 400ක් වැඩි කරලා තියෙනවා. 400 හරියට දවස් 25 වැඩ කරොත් මාසෙට රුපියල් 10000ක් වැටුප් වැඩි වෙනවා. Honorable Minister, you have 2 more ඓතිහාසික minutes. වැටුප් වැඩිවීමක්. ඒ නිසා මේ ඉතා පැහැදිලිව මාලිමාවේ ආණ්ඩුව, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අද අපි ඒ සියලු ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන තියෙන්නේ. අපි ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර කටයුතු ආරක්ෂා කරන්න, ආයෝජකයාගේ ආයෝජන කටයුතු ආරක්ෂා කරන්න, නව ආයෝජන ආරක්ෂණ ප්‍රවර්ධන පනත ගෙනල්ලා එයාගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන්න. ඒ විතරක් නෙමෙයි මේ රටේ සියලුම රජයේ සේවකයන්ගේ අයිතිවාසිකම් රකින්න. ඒ විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් රකින්න වැඩිමනත්ම වශයෙන් මේ රටේ ජාතික ධනය උපයන මලේගම් ජනතාවගේ අයිතිවාසිකම් රකින්න අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඓතිහාසික තීන්දුවත් එක්ක එකතු වෙනවා මෙනුවට මේකට විරුද්ධ වෙලා ඓතිහාසික පාවා දීමට හවුල්කරුවෙක් වෙනවා. ඒ മന്ത്രിවරු අද මේකට විරුද්ධ වෙලා. ඉතින් මම කියන්න සතුටුයි. ඒ ඓතිහාසික පාවා දීමට අර මං කලින් නම් සඳහන් කරපු മന്ത്രിවරු සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපි හිතනවා, අපි විශ්වාස කරනවා. මොකද උන්ට එහෙම කරන්න බෑ. තව හෝරා කීපයකින් මේ විපක්ෂය ඇතුලේ ඒ බෙදීම ඇති වෙනවා. ඒ බෙදීම ඇති කරගත්තේ ඔබ ළමයි. ඒ බෙදීම ඇති කරගන්න තත්ත්වයට පාර කැපි ඔබලා විසින්මයි. ඒ වැරදි තීන්දුව, ඒ ඓතිහාසික පාවා දීමට අනුබල දෙන්න, අනුග්‍රහය දෙන්න කියලා മന്ത്രിවරුන්ව පොළොඹෙව්වේ ඔබ ළමයි. ඒකෙන් තමන්ගේ කණ්ඩායම ඇතුළේම බෙදීමක් ඇති කරගත්තා. දේශපාලන වශයෙන් තවත් තමන්ගේ දේශපාලන අනාගතය නැති කරගත්තා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි සතුටු වෙනවා. අපි මේ රටේ මලේගම් ජනතාවට සහතික කරලා කියනවා රුපියල් 400කින් නෙමෙයි. අපි ඊළඟ අයවැයේදී අපි පෞද්ගලික අංශයේ වතු හිමියන් එක්ක තවත් සාකච්ඡා කරනවා. අපි ඒ අයගේ
ඒ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න තව බොහෝ පියවර ගන්නවා. අද ප්‍රශ්න වෙලා තියෙන ඒගේ නිෂ්පාදන පිරිවැයේ යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. ආර්ථිකයේ යම් සාධනීය මට්ටමකට ඉහළට එනකොට අපිට හැකියාව ලැබෙනවා වතු හිමිකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න. ඒ නිෂ්පාදන පිරිවැය අඩු කරාම ඔවුන්ට මීට වඩා යම් දායකත්වයක් මේ මලේගම් ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්, වැටුප්පැඩීමක් දෙන්න පුළුවන්. අන්න ඒකත් එක්ක අපි මේ ගත්ත පියවර තවත් ඉස්සරහට ගන්නවා. තවත් වැටුප්පැඩි කරන්න අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබේ නිවාස ප්‍රශ්නය, ඔබේ ඉඩම් ප්‍රශ්නය අපි අනිවාර්යයෙන්ම කෙටි කාලයක් තුල විසඳනවා. ඒකට අවශ්‍ය කරන මූලික පියවර පදනම අපි දාලා තියෙනවා. රජයක් විදියට වතුකරේ ශ්‍රී ලංකාවේ වතුකරේ වැඩ කරන ජනතාව, ශ්‍රී ලාංකික මලේගම් ජනතාව, ශ්‍රී ලාංකික මලේගම් තමිල් ජනතාව විදියට අපි ඒ අනන්‍යතාවයෙන් ගෞරවාන්විතව පිළිගන්නවා. ගෞරවාන්විතව පිළිගන්න. ඒ ගෞරවනීය පිළිගැනීමත් එක්ක ඔබට හිමි, ඔබට ලැබිය යුතු අයිතිවාසිකම් සියලු දේවල් ලබා දෙන්න අපි මැදිහත් වෙනවා. කවුරු විරුද්ධ වුණත්, කවුරුද උසාවි ගියත්, කවුරු මේකට විරුද්ධව ඡන්දෙ දුන්නත් අපි ඔබේ අයිතිවාසිකම රකින්නවයි කියන සහතිකය ලබා දෙනවා. අපි ඒ වෙනුවෙන් අප වෙනවා, කැප වෙනවයි කියමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.